බ්‍රහ්මචාරී සීලය කියලා කියන්නේ බ්‍රහ්මීක් වගේ වාසය කිරීම. ඒතර බ්‍රහ්මචාරී අපි සීලයේ සමාදන් වෙන්නේ පන්සිල් වල නෙවෙයි. දැන් සමහරු බ්‍රහ්මචාරී සීලයේ තියෙන්නේ උපෝසත අෂ්ටාංග සීලයට තියෙනවා. ඊට පස්සේ ආජීව අෂ්ටමක සීලයට තියෙනවා, දස සීලයට තියෙනවා, උපසම්පදා සීලයට ඊටත් වැඩිපුර බ්‍රහ්මචාරියක් තියෙනවා. ප්‍රගිහියයට සමාදන් වෙන්න තියෙන බ්‍රහ්මචාරී සීලයේදී මේ බ්‍රහ්මචාරී සීලයේදී අබ්‍රහ්මචාරී ජීවිතේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචාරී ජීවිතේ වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙනවා. එතකොට ඒකෙදි කියන්නේ සියලුම ලිංගික කටයුතු වලින් වැළකීලා වාසය කරනවා කියන එක. එතකොට අබ්‍රහ්මචාරී කියලා කියන්නේ ලිංගික කටයුතු වල නිරත වෙලා ඉන්නවා කියන එකයි. දැන් වැරදි කාම සේවනයෙන් වැළකීම කියන සිල්පදයයි තියෙන පන්සිල් වලට. ඒ සීලය සමාදන් වුණාම ඒක බ්‍රහ්මචර්යයක් නෙවෙයි. තේරුණාද? ඒක බ්‍රහ්මචර්යයක් නෙවෙයි. බ්‍රහ්මචාරී කියලා කියන්නේ සියලුම ලිංගික කටයුතු වලින් වැළකීම. ආචාර්ය වේවා අනාචාර්ය වේවා ඒක මේ කැප හෝ වේවා අකැප හෝ වේවා වෙනත් අය සමග කරන අය වේවා Taman තනියෙන් කරන දේවල් වේවා. එතකොට ඒ සියල්ල අත්හරින්න ඕනේ. ඒක තමයි බ්‍රහ්මචර්යය කියලා කියන්නේ. ඒක තමයි උපෝසත දවසට සමාදන් වෙන්නේ. බ්‍රහ්මයෙක් වගේ. එතකොට ඒ බ්‍රහ්මචර්යයේදී එතන අපි රාගසිතින් කවුරු හරි ස්පර්ශ කරොත් ඒක සීලේ කැඩෙන්නේ නැහැ. නමුත් සීලයට කිලුටක්. මිනිස්සු ඇඟේ ගෑවුනා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි රාගසිතින් කවුරු හරි ස්පර්ශ කරොත් ඒකෙන් සීලේ කැඩෙන්නේ නැහැ. ඒකෙන් සීලය අපිරිසුදුයි. ඒක කැඩෙන්නේ නැහැ, අපිරිසුදුයි. එතකොට ලිංගික කටයුතු වල යෙදුනොත් සීලය කැඩෙනවා. එහෙම ගත්තාම පුරුදු කරන්න ලේසි. ඒ කටයුතු වල යෙදුනොත් ඒ සීලය බිඳෙනවා. ඒක තමයි බ්‍රහ්මචාරී සීලේ බිඳ වැටීම කියලා කියන්නේ. ඒතර බ්‍රහ්මචාරී සීලේ රැකීම කියන්නේ ඒ වගේ වැළකීලා ඉන්න එක. ඊට පස්සේ hina වුණාට කායකවත් ඒක කැඩෙන්නේ නැහැ. ඒක කායික ක්‍රියාවක් හා සම්බන්ධ දෙයක්. එතකොට කතා කරා කියලා ඒක කැඩෙන්නේ නැහැ. නමුත් උපසම්පදා සීලයේදී ඒක ඊටත් වඩා ටිකක් බලපානවා. ඒකේ කතා කරන ඒවටත් තියෙනවා ස්පර්ශ වෙන ඒවටත් ඒ බ්‍රහ්මචර්ය සීලයේ තියෙනවා. ඒ උපසම්පදා සීලයේ තියෙන එක ගිහියට නැහැ. එතකොට මේ බ්‍රහ්මචාරී සීලයට මේ බ්‍රහ්මචර්ය කියලා සමාදන් වෙන එකක්. දැන් අපි පන්සිල් වල ඉඳලා බ්‍රහ්මචර්ය සමාදන් වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ලෝකයේ ඔය කියන ඒ සාමාන්‍ය බ්‍රහ්මචර්යයක් නෙවෙයි මේක සමාදන් වීම සහ පවාරණය කිරීම අතර තියෙන බ්‍රහ්මචර්යාවක්. ගිහි අයට තියෙන්නේ. ඒගොල්ලෝ උපෝසත දවසේදී බ්‍රහ්මචර්ය සමාදන් වෙනවා. ඊට පස්සේ පවාරණය කරලා පන්සිල් සමාදන් වෙනවා. එතකොට නියමිත කාලය තුලදී මේ සිල්පදේ යහමින් රැකගන්න සද්ධාවෙන් යුද්ධව රැක ගන්න ඕනේ. රාතන් වහන්සේලා සිහිපත් කරගෙන බුදුරජාන් වහන්සේ සිහිපත් කරගෙන ඒ බුදුරජාන් වහන්සේලාගේ පාරිශුද්ධ ජීවිත සිහි කරගෙන මමත් ඒ රහතන් වහන්සේලා අනුගමනය කරනවා කියලා ඒ කාලය තුල ඒක සද්ධාවෙන් රැක ගන්න ඕනේ. සතුටු වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ පෙන්න දෙන ලෝකේ මහ පොළොව වගේ පිරිසක් අබ්‍රහ්මචාරී වෙලා ඉඳ නියපොත්තට ගත්තා පස් ටිකක් අරන් කියන මේ වගේ පිරිසක් තමයි කියනවා බ්‍රහ්මචාරී වෙන්න පුරුදු කරන්නේ කියලා. අන්නේ පිරිසට අයිති වුණා කියලා සතුටු වෙන්න. බ්‍රහ්මචර්ය කිලිට වුණොත් ඒත් මනුස්ස ලෝකෙ එන්නේ පින හේතු වෙනවා කියලා කියනවා. ඊට වඩා හොඳ වුණොත් දෙවිය ලෝකෙ යන්න පුළුවන් කියනවා. ඊට වඩා හොඳ බ්‍රහ්මචර්යයක් රැකගත්තොත් ඒක බ්‍රහ්ම ලෝකයේ උපත පිණිස හේතු වෙනවා.